ශාක සත්තු මේ හැමදේම ඇත්තටම හැදලා තියෙන්නේ මොන වගේද? ඒ හැම දෙයකම පටන් ගන්නම තියන්නේ එකට එකතු වෙලා වැඩ කරන විශේෂ සෛල කණ්ඩායම් වලින්. අද අපි බලමු ජීවියේ මූලිකම ගොඩනැගුම ඒකක ඒ කියන්නේ පටක ගැන. මුලින්ම බලමු පටකයක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි ශාක සහ සත්ව ලෝක දෙකටම යමු. සරලවම කිව්වොත් පටකයක් කියන්නේ එකම වැඩක් කරන්න එකතු වුණු සෛල සෙට් එකක්. හොඳයි අපි පටන් ගමු ශාක ලෝකයෙන්. ශාකවල පටක ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. එකක් විභාජක පටක. ඒ කියන්නේ ශාකය වර්ධනය කරන සෛල. අනික ස්ථිර පටක. ඒ කියන්නේ විශේෂ වැඩක් කරන මේරු සෛල. විභාජක පටක ශාකයේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එක වගේ. අග්‍රස්ත වලින් උස්ස යනවා, පාර්ශ්වික වලින් මහත් වෙනවා. ඉතින් මේ සෛල බෙදෙන එක නැවත්වම එතකොට තමයි ස්ථිර පටක බවට පත් වෙලා විශේෂ වැඩක් බාරගන්නේ. මුලින්ම බලමු මෘදු ස්තර ගැන. මේවා තමයි ශාකයේ මෘදු කොටස් හදලා ආහාරත් ගබඩා කරන්නේ. ස්ථූල කොනස්ටර කියන්නේ වැඩෙන කන්දන් වලට නැමෙන්න පුරවන් විදියේ ශක්තියක් දෙන සජීවීය ආධාරකයක්. දෘඩස්තර තන්නේ ශාකයේ කොන්ක්‍රීට් එක. පොල් කටු වගේ තද කොටස් හැදෙන්නේ මේ මියගිය සෛල වලින්. හරි. මේ ආධාරක වලට අමතරව ශාක වලට තියෙනවා තමන්ගේම ප්‍රවාහන පද්ධතියක්. ඒක තමයි ශෛලමය සහ ෆ්ලෝයමය. ශෛලමයෙන් වතුර උඩට යනවා, ෆ්ලෝයමයෙන් ආහාර හැම තැනටම යනවා. හරි. දැන් ශාකෙ වලින් මිදලා අපි යමු සත්ව ලෝකෙට. මෙහෙදිත් විශේෂ පටක තියෙනවා. සත්ව දේහයක තියෙන්නේ ප්‍රධාන පටක වර්ග 4යි. අපිච්ඡද, සම්බන්ධක, පේශී සහ ස්නායු පටක. අපිච්ඡද පටකය කියන්නේ ශාරීරික ආරක්ෂක ආවරණය. පිටත සමේන්දන් ඇතුලේ අවයව දක්වාම හැමදේම වහන්නේ මේකෙන්. සම්බන්ධක පටකය තමයි අනිත් හැම පටකයක්ම සම්බන්ධ කරලා ආධාරයක් දෙන්නේ. අස්ති ඉඳන් රුධිරය දක්වාම මේවා තියෙනවා. හොඳයි. චලනීය වෙන්න උදව් කරන්නේ කවුද? ඒකද තමයි පේශී පටක වර්ග 3ක්ම තියෙන්නේ. සිනිඳු පේශී අපේ පාලනයකින් තොරවම වැඩ. ආමාශය වගේ අභ්‍යන්තර අවයව ක්‍රියා කරවන්නේ මේවා. කංකාල පේශී තමයි අස්ති වලට සම්බන්ධ වෙලා අපිට ඕන විදිහට චලනය වෙන්න උදව් කරන්නේ. හෘත්පේශී තියෙන්නේ හඩවතේ විතරයි. ජීවිත කාලෙම නොනවති අපේ පාලනයකින් තොරව වැඩ කරනවා. අන්තිමට ස්නායු පටය. මේක තමයි ශාරීරියේ සංනිවේදන ජාලය. නියුරෝන හරහා විද්‍යුත් සංඥා යවන්නේ. ඉතින් ශාක මුලකින්දන් මිනිස් මොලේ දක්වාම මේ පටක තමයි සංකීර්ණ ජීවය නිර්මාණය කරන්නේ. තනි සෛලයක ඉඳන් මෙච්චර සංකීර්ණ දේහයක්. ඇත්තටම ජීව විද්‍යාව හරිම පුදුමයි නේද?